හේයි මීට වඩා හොඳයි ලකා උඹේ නංගිට පෝලිමත් දැම්මනම් සුපුම් මහේස් විදිහට කතා කරන්න සද්ධා සම්පන්න මනුස්සෙක් විදිහට කතා කරන්න ඔබ මේ වගේ රෑ 12ට ගෑනුගේ WhatsApp පස්සේ රින්ගන්න යන්න එපා චතුවගේ ගෲප් එකේ තියෙන ගෑවු ළමයිගේ නම්බර වලට අස්සේ රින්ගන්න යන්න එපා WhatsApp පස්සේ හරිද තේරුම් ගනින් හරිද මම කියන්නේ එකපාරයි ආයි කියන්න තියන්න එපා ආයි කියන්න තිබ්බොත් එහෙම ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා තාරුකාගේ WhatsApp එකට උඹ රින්ගන්න යන්න එපා අන්න ඒක හොඳට තේරුම් ගනි හරිද එහෙම තේරුම් ගත්තේ නැත්තම් අම්මපා කනෝතෝ තෝ කනවා උඹ දන්නවනේ කවුද කියලා මං උඹ දන්නවා උඩවල කොට ගෙනහල්ලා හරිද කකුල් දෙකින් එල්ලලා පුකට එස්සොම් බටයක් ගහලා තමයි ආතල් එකක් දීලා තමයි යවන්නේ අන්න ඒක හිතේ තියාගනි හරිද රෑ 11:55ට මේ හැපැත්තේ ඕගොල්ලන් තිරේ දිස්සෙනවා ඇති 11:55ට 12ට වගේ ඊයේ රෑ WhatsApp එකට මැසේජ් කළා චතුව කිව්වා මට චතුව දන්නවා මං ඔයත් එක්ක මැසේජ් කරනවා කියලා ඒක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා බොරුවට චතුවවක් පාවලා දීලා 2:4 ආතල් ගන්න යන්නේ එපා හරිද අයි මට කියන්න තියන්නත් එපා එහෙනම් කොල්ලෝ තේරුණානේ මීට වඩා හොඳයි තොගේ අම්මට මම කිව්වා කියලා හිතේ තියාගනි නෙක හිතේ තියාගනි ජයවේවා හරිද අනිත් උන්ටත් කියන්නේ ගෲප් එකේ කෙල්ලෝ ඉන්නවා ඒ කෙල්ලන්ගේ WhatsApp account අස්සේ රින්ගන්න යන්න එපා චතුවගේ ගෲප් එකේ කෙල්ලෝ ඉන්නවා ඒ WhatsApp රින්ගන්න යන්න එපා රින්ගලා හැමලෙන්න හදන්න එපා එච්චරයි කියන්නේ ඊට වඩා හොඳයි උඹේ නංගි ළඟට ඵලයන් රැට අක්කා ළඟට ඵලයන් රැට හරිද නැත්තම් බැරිම දෙයක් වුණොත් එහෙම කවුරු හරි උඹ වදපු එකෙක් ඇතිනේ ඒක ළඟට ඵලයක් එහෙනම් ජය වේවා උසරණයි අපි ගිහින් එන්න